කරපු පව් කුසල් බලෙන් වහන්න පුළුවන් කියලා ඔබ මතක තියාගත්තා නම් ඒක තමයි ඔබ අහපු බණපදේ. ඒක තමයි ඔබගේ බහුශ්‍රృత බව. කවදා හරි ඔබ වරදකින් වැළකී පසුතැවෙන්න දෙයක් නැහැ නේ. කලින් මම මේවා කළා කියලා දුක් වෙන්න දෙයක් නැහැ නේ. ඇයි දුක් වෙන්න දෙයක් නැත්තේ? කුසල් බලෙන් ඒවා වහලා. වහපු ඒවා අදින්නේ කවුද? අනේ මන් දන්නේ නැතුව මං කරපු ඒවා. ඒ කතා නෑ. ඇයි? එයා ඒකෙන් වැළකීලා දැන්. මැරෙන්නේ පෞකාරික විදිහට නෙවෙයි. මේ මරණේ කවද්ද දෙන්නේ? කොයි මොහොතේ හරි. ඊළඟ මොහොතේ හරි. මෙහෙම ගිහිල්ලා අතරයට නිදා ගන්න කෙනා හිත උදේට නැගිටින්න පුළුවන්. ඒකයි ජීවිතේ. ඒකයි ජීවිතේ. එසා හොඳට කල්පනා කරන්ට. බහුශ්‍රృత බව කියන්නේ හොඳට අහනවා. හොඳට අහන්න හැදෙන්න පුළුවන් දෙයක්. හකහක ගා hina වෙන එකක් නෙවෙයි. ඒ බණ ඇහුවට පස්සේ hinaව විතරක් ඉතුරු වෙනවා නම් ඒක බණ නෙවෙයි. ඒ බණ ඇහුවට පස්සේ අනිත්‍ය උන්ගේ ඇද පේනවා නම් ඒක බණ නෙවෙයි. බණ කියන්නේ මේක. මෙතෙක් වෙලා ඔබ අහපු බණ පදයක් ගානේ කවුද පේන්න ගත්තේ? තමන්. මං කොයි වගේ කෙනෙක්ද කියලා තමන් ගැනම හිතෙනවා නම් ඒක බණ. මේ ධර්මයට කියන ඕපනයිකයි කියලා තමා තුළින්මයි බලන්න තියෙන්නේ. බණ ඇහුවට පස්සේ තමන් ගැන පේනවා නම් ඒ බණ අහන්න. බණ අහනකොට අනුන්ගේ ඇදකුද පේනවා නම් ඒක අහන්න එපා. ඒකට අනුන් හදන්න දෙයයි තමන් හැදෙන්නේ නැතුව. කර්මේ තමා එක්කයි එන්නේ. භුක්ති විඳින්න වෙන්නේ තමන්ට. එතකොට මේ ඔක්කොම මේ අහන වචනයක් ගානේ ධර්මය. එතකොට කෙනෙක් හැදෙන්නේ නැතුව පරණ ගොඩේම ඉන්න පුළුවන්. හැබැයි ධර්මයේ දන්නවා. ධර්මයේ දන්නවා නැමැති පින උඩ තියෙනවා. හැදෙන්න බැරි වුණාට. ඔහුගේ ගෙදර නිදානයක් තියෙනවා. ගන්න බැරි වුණාට. හැබැයි කවදා හරි ඔය නිදානේ නම් තියෙනවාමයි. බුදු කෙනෙක් ළඟ වුණත් පොළොව පළලා ඔය නිදානියයි ගන්නේ. බුදුවරු දකින්නවනේ මොහොත පුණ්‍ය ශක්තිය තියනවාද කියලා. ඒ කියන්නේ සැඟවිච්ච පින්. මොනවද සැඟවිච්ච පින? සංසාරේ සිල් රැකලා, සංසාරේ වැරදි හදාගෙන, සංසාරේ බණ අහලා රැස් කරගත්ත දේවල්. පැහැදිලි නේද? ඒ නිසා ධර්මය අහන්න. උඹලා බණ ඇහුවට මං ඇති වැඩක් නැහනේ. ඒ කතා කියන්න එපා. බණ අහන එක පිනක්. අර අපි මේ සින්දු වලට මිනිස්සු කියනවා මෙච්චර බණ ඇහෙන රටේ මෙච්චර බණ කියන රටේ අපි තවමත් අනන්තරේ කියලා. ඒ හැම වචනයකම තියෙන්නේ අසත්‍ය නොදන්නා බව. පින්වතුනි හැදෙන්න අමාරුයි. හැදෙන්න අමාරුයි. හිමීට ධර්මයේ කියවා ධර්මයේ දරාගෙන සීල රැක හිමීටයි හැදෙන්න තියෙන්නේ. මොනව කරන්නද? බුදු කෙනෙක් පිරිනුවම් පාලා අවුරුදු 2600කුත් ගිය තැන අපිට දැන් බණ ඇහෙන්නේ.